හායි ළමයි මේ තමයි උදේන්ම අපේ ගේ ඉස්සරහා පේන විදිහ වෙලත් එක්ක හරිම ලස්සනයි උදේට පොඩ්ඩක් සද්ද වැඩි පාරේ වාහන නම් සැරින් සැරේ යනවා මේ තමයි අපේ ගාඩන් එක ගාඩන් කිව්වට ලොකු ගාඩන් එකක් නෑ මේ මම උදේට නෑ හදනවා තෙල් දානවා මම මේකට ගම්මිරිස් තමයි සැර වෙන්න දැම්මේ මම කෑලි මිරිස් දැම්මේ නැහැ එහෙම හදලා බලන්න හරිම ලහයි ගම්මිරිස් විතරක් දාලා එතකොට මේ හැදුවේ මම පරිප්පු එකක්. ඊට පස්සේ මම සෝයා මීට් එකක් උයා ගන්න යන්නේ මිරිසට. තව ටිකකින් මම කොළ නැල්ලෙන් හදන්න හිතාගෙන හිටියා. මට පස්සේ පිටිවිරෝ කරන්න බැරි වුණා. මේ තමයි රතු පාල් බත්. මම ඉතින් රතු පාල් බත් කන්නේ නැහැ ආස නැහැ. ඒනට දැන් මට ඉතින් හරි රහයි කියලා මම කන්න පිළිගුණා. මේ තමයි මම සෝයා මීට් එකට ගත්ත දේවල්. මං කෙනෙකුට දාලා අබ ඒ වගේම ගම්මිරිස් දානවා. ඒ ගම්මිරිස් කලේ බැදුනහම හරිම රසයි. විවිධ රසක් ඒ කෑමට දෙනවා. ඊට පස්සේ මම ඒකට දානවා පුදුම මිරිස් රාම්පේ කඩ කිරිචා කප්පයි අවුල් ගොරක කෑල්ලක් මිරිස් කුකු ඒ ඔක්කොම මම ඒකට බැදෙන්න දෙනවා. මම මේකට මිරිස් ටික බැදෙන්න දාගන්නවා. ඒකත් එක්කම මම දානවා තව වැඩ පිටින සහ අමුතුන සහ කහ කුඩු ඔය ටික එකතු කරලා දානවා. එතකොට මේ මට ඒක වීඩියෝ කරන්න බැරිලා. ඊට පස්සේ මම සෝයාබීන් ටික දාලා ඒකත් ටිකක් තෙලේ එහාට මෙහාට කරලා ඒකට මම ඒක පොල් ටික දානවා. ඒ තමයි මගේ දවල් කෑම එක. ඊට පස්සේ මම රෑට කොත්තුවක් හදන්න බැලුවේ. වෙජිටේරියන් කොත්තුවක්. මම දන්නේ වෙජිටේරියන් අයට නම් ගොඩක් මේක වටී. මම ඒකට මේ විදිහට කපාගත්ත දේවල් තමයි අර තියෙන්නේ. මම කොත්තුවත් හීනියට කපාගෙන කොත්තු රොටිත් හීනියට කපාගෙන ඒක චුට්ටක් බැදගත්තා. දැන් මම තෙල් ටිකක් දාලා මේකට සුදු ලූණු ලූණු ওই ටික බැදෙන්න අරිනවා හොඳට. ඊට පස්සේ අර මම පෙන්නපු තක්කාලි එතකොට රම්පේ කරපිංචා කැරට් ගෝවා බෝංචි ඔය ඔක්කොම දානවා. මම ගොඩාක් සැරට මේ කොත්තුව හදන්නේ නැහැ. මේ ඕගලන්ට පුළුවන් ඕගලන්ගේ කැමති විදිහට මේකට කෑලි මිරිස් එතකොට ගම්මිරිස් එතකොට ඒව වැඩි කරගෙන ඕගලන්ට මේ කොත්තුව සැර කරගන්න පුළුවන්. මේකට මම කිසිම රසකාරකයක් දාන්නෙත් නැහැ. මම මේ විදිහට හදලා බලන්න මේක පුදුම රහක්. සාමාන්‍යයෙන් මස් මාළු කන කෙනෙක්ට නම් මේකට චිකන් හරි සොසේජස් හරි දාගන්න පුළුවන්. ඒ වුණාට අපි වෙජිටේරියන්. ඉතින් ඒ නිසා මම හදන්නේ මේ විදිහට. මේක වෙජිටේරියන් අයට සමහරක් අයට අර පොඩ්ඩක් මේකත් මදි වගේ කියලා හිතෙනවා නම් මේකට බැදපු සෝයා මීට් ටිකක් හරි එහෙම නැත්නම් බැදපු පනීර්, බැදපු ටෝෆු එහෙම නැත්නම් මේ බැදපු හතු
වගේ දෙයක් එකතු කරගන්න පුළුවන්. හැබැයි මෙහෙමත් මාරම රසයි. මම කියනකොට හදලා බලන්න මේකේ පුදුම රසක් තියෙනවා. ඕගලන්ට කැමති නම් මේක චීස් කොත්තුවක් කරගන්න පුළුවන්. මේකට චීස් කෑලි දෙක තුනක් දාලා එතකොට මේකට කිරි ෆ්‍රෙෂ් මිල්ක් දාලා හදා ගන්නත් පුළුවන්. හැබැයි මේක මම හදන්නේ ගොඩක් වෙලාවට ලේසියට ගොඩක් අයට ඕන වෙලාවක හදන්න පුළුවන් විදිහට. මම දැන් ලුණුත් මේකට එක්කහව කරා ලුණු ටිකක් මම ඕන දැන් කොත්තු කෑලි ටික දානවා. ඒක ටෙම්පරාදු කරලා ආවම පුදුම රසක්. මේක ඇත්තටම පුදුම රසක්. ගෙදර හැදුවාම පිරිසිදුව අපිට කන්න පුළුවන්. අපි දන්නේ නැහැ අනිත් පැත්තට කොහොම හදනවද කියලා. ඉතින් ඔය තමයි මගේ අද දවස. බොහොම ස්තුතියි.